ජිම් බොයිස්ලා බයිසෙප් එකට ඇත්තටම ලොකුවට එක්සර්සයිස් 4-5ක් ඕනේ නැහැ. එතකොට අපිට බයිසෙප් එකක් බිල්ඩ් කරගන්න. එහෙම නැත්නම් ආර්ම් එක බිල්ඩ් කරගන්න එක්සර්සයිස් දෙකක් නැත්නම් තුනක් හොඳටම ඇති. ඕකේ. මම ඔයාලට පෙන්වන්නේ ආර්ම් එකක් බිල්ඩ් කරගන්න උපරිමයෙන් ඕන එක්සර්සයිස් දෙකක්. ඔයාලට තුනක් කරන්නත් පුළුවන්. මේකෙදි මම ඉන්ක්ලයින් කර්ල් එකයි ඩම්බෙල් කර්ල් එකයි එතකොට කන්සන්ට්‍රේෂන් කර්ල් එකයි ඩම්බෙල් එකයි ඒ දෙක තමයි මම ඔයාලට පෙන්වන්නේ කොහොමද හරි විදිහට කරගන්නේ මේ එක්සර්සයිස් දෙක. ෆස්ට් එකටම කියන්න ඕනේ ඔයාගේ ටෙක්නික් එකයි ෆෝම් එකයි තමයි වැදගත්. ටෙක්නික් එකයි ෆෝම් එකයි නැතුව ඔයා හෙවි ෆලෝ කරන හෙවි වෙයිට් යන්න යනවා නම් ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මොකද මසල් බිල්ඩ් එකට ඔයාට මසල් එක බිල්ඩ් කරන්න ඕන නම් ඔයා ටෙක්නික් එක ෆෝම් එක ටෙම්පෝ හරිද? එතකොට මසල් මයින්ඩ් කනෙක්ෂන් මේ ටික තියෙන්නම ඕනේ. ඒ දේවල් තිබ්බොත් තමයි ඔයාට හරි විදියට මසල් එකක් ફોකස් කරන්න පුළුවන්. මසල් එකට ඔයාට වැඩියෙන් ස්ට්‍රෙස් කරන්න පුළුවන්, ටෙන්ෂන් එකක් දෙන්න පුළුවන්. ඒ හැමදේම වෙන්නේ ඒ වගේම ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරගන්නත් පුළුවන්. හැමදේම මේ ටෙක්නික් එකයි ෆෝම් එකයි අතර. හරිද? ෆස්ට් එකටම මම පෙන්නන්නම් ඉන්ක්ලයින් කර්ල් එක. ඉස්සලාම සීට් එක තමයි මේන්ලිම. සීට් එක පොඩ්ඩක් පාතර තියන්න එපා. පොඩ්ඩක් ඉස්සෙන් හදා ගන්න ඕනේ. එතකොට අපි ඉන්ක්ලයින් එක ඔයාට 45යි 60යි අතරේ ඩිග්‍රීස් වලට තියාගන්න පුළුවන්. ඔයා මම තියාගෙන තියෙන 55ට 55 60 ඔය වගේ හොඳටම හොඳයි. ඔයාට හොඳට එන්ගේජ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඉන්ක්ලයින් කර්ල් එක මේකෙදි අපි ફોකස් කරන්නේ ලොන් හෙඩ් එක. හරිද? එතකොට කන්සන්ට්‍රේෂන් කර්ල් එකේදී අපි ફોකස් කරන්නේ ෂෝට් හෙඩ් එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හරි විදිහට කරන්න කියලා. ෆස්ට් එකටම මේ මගේ ටෙක්නික් එක ඇත්තට මම කරන ටෙක්නික් එකයි ෆෝම් එකයි තමයි ඔයාලට පෙන්නන්නේ. මේට වැඩිය වෙනස් විදිහට කරන අයත් ඉන්නවා. ඒ වලිනුත් මසල් එක ඒ විදිහට එන්ගේජ් වෙනවා ඇති. ඒ වුණාට මම කරන විදිහ තමයි මම ඔයාලට පෙන්නන්න මෙතනදී. ෆස්ට් එකටම ඔයාලගේ ලෙග්ස් දෙක මෙන්න මේ විදිහට ක්ලෝස් එකට තියාගන්න. මෙන්න මේ විදිහට තියාගන්න එපා මෙහෙම. මොකද මේ විදිහට තියාගත්තාම ඔයාලා කර්ල් එක කරද්දී ඊට පස්සේ ඔයාලා මේ එතකොට ලෙග්ස් වලින් පොඩි පුෂ් එකක් දෙනවා කර්ල් එකට. කියන්නේ නැතුණාට පොඩි පුෂ් එකක් එනවා. එතකොට මෙහෙම තියාගන්න හේතුව තමයි එතකොට ඔයාලා මෙහෙම තියෙද්දි ඔයාලට ලෙග්ස් වලින් පුෂ් එකක් දෙන්න බෑ. හරිද? ඒක නිසා තමයි මම ඒ විදිහට ලෙග්ස් දෙක තියාගන්න උපරිම ක්ලෝස් එකට. හරිද? ඊට පස්සේ අපි සීට් එකත් එක්ක ලීන් වෙලා වෙනවනේ මගේ ඩම්බෙල්ස් දෙක තියෙන විදිය. මේ විදියට. ඒ කියන්නේ මෙහෙම තියාගන්නෙත් නෑ. මෙහෙම තියාගන්නෙත් නෑ. ඩම්බෙල් දෙක මේ විදියට ඕපන්ලි. ඊට පස්සේ grip එක. grip එක මෙහෙම මේ විදියට ලාවට අල්ල ගන්න එපා. grip එක හොඳ grip එකක් තියාගන්න. හොඳ tight grip එකක්. ඕකේ. ඊට පස්සේ හොඳට chest එක උඩට shoulder blade ටක් කරලා තියාගන්න. ඕකේ. ඊට පස්සේ ඩම්බෙල් එක අපි ගේන්නේ ක්ලෝස් එකට මෙතනින්. කියන්නේ ලෙග්ස් දෙක තියෙනවානේ. ලෙග්ස් දෙකේ ගෑවි නොගෑවි උඩට ගන්න. නැත්තම් මෙහෙම එළියට ගෙනියන්න එපා. එහෙම ගෙනියන ටෙක්නික් තියෙනවා. ෆෝම් එක එහෙම කරන අයත් ඉන්නවා. ඕකේ. දැන් මේක වනේ මම කරන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. රයිට්. ඊට පස්සේ මේ විදියට chest එක හැම වෙලේම උඩ තියෙන. කියන්නේ දැන් උඩට ගද්දිත් අපි මෙහෙම වෙන්නේ නැහැ. chest එක හැම වෙලේම අප් එකේ තියෙන්නේ. රයිට්. මේ විදිහට ඩම්බෙල් දෙක. ඊට පස්සේ හොඳ හුස්මක් ගත්තා. රේන්ජ් එක මෙතෙන්ට. මෙහෙ නෙමෙයි. හරිද? මෙහෙත් නෙමෙයි. මේ ගන්නට. එතකොට එල්බෝ දෙක මෙහෙම ඉස්සරහට පුෂ් වෙන්නේ නැහැ. රයිට්? මේ විදිහට තියාගත්තා. chest එක උඩට හොඳ බ්‍රෙත් එකක් ගත්තා. කෝර් එක හැම වෙලේම ටයිට් එකේ තියෙන. මෙහෙම පුම්බන්නේ නැහැ. බඩ ඇතුළට දාලා කෝර් එක ටයිට් එකේ තියාගන්න.
ඒ විදිහට ෆුල් කන්ට්‍රෝල් එක තියාගන්න. මැක්සිමම් ඔයාගේ ටෙම්පෝ එක යූස් කරන්න. පුළුවන් තරම් මසල් එකට මසල් එක ස්ට්‍රෙස් කරන්න බලලා ටෙන්ෂන් එක දෙන්න බලන්න. පුළුවන් තරම් weight එක කන්ට්‍රෝල් කරන්න. ඒ කන්ට්‍රෝල් කරන තරමට ඔයා ටෙම්පෝ යූස් කරන තරමටම ඔයාට මසල් එක එන්ගේජ් කරගන්න පුළුවන්. අනික මසල් මයින්ඩ් කනෙක්ෂන් එක වැදගත්. නැත්තම් ඔයාලා දකින්න සමහර අය weight එක අරගෙන ඔය විදිහට කරන්න පුළුවන්. weight එක 15 20 වුණත් කරන්න පුළුවන්. හැබැයි එයාලට දුන්නොත් හරියට කිලෝ 10ක් දීලා මේ හරි ටෙක්නික් එකට ෆෝම් එකට ටෙම්පෝ යූස් කරලා කරන්න කිව්වොත් කරන්න බෑ. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් හැම වෙලෙම මම කියන්නේ ටෙක්නික් එක ෆෝම් එක 100% වැදගත්. දන්නවා ඕල්ඩ් ස්කූල් කොහොමද කොන්සන්ට්‍රේෂන් කර්ල් එක කරේ කියලා. මේ විදිහට ආනෝල්ඩ් වගේ කර්ල් එක කරේ. මේ විදිහට නී එක බෙන්ඩ් කරා, අප බොඩි එක පාතරගෙන ආවා. හරිද? මෙහෙම ෂෝල්ඩර් එක එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ මේ විදිහට. ගොඩාක් මේ විදිහට රිලැක්ස් එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ගන්නට ගෙනල්ලා ඉතින් මේ විදිහට ස්ටෑන්ඩින් එකේ කරන්නත් පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් අලුත් කෙනෙකුට මේක කොම්ප්ලිකේට්. මොකද මේක එතකොට මෙහෙම දැන් අල්ලන් ඉද්දි ඔයාලට සමහරට මේ බෑක් පේන් එකේ එන්නේ. මොකද දැන් ගොඩක් අය කරන්න යද්දි මෙන්න මෙහෙම දැන් මෙහෙම ඉද්දි රිලැක්ස් එකේ නෙමෙයි ඉන්නේ. පුළුවන් තරම් මේ ඔක්කොටම ටෙන්ෂන් එක දීලා මෙහෙම ෆුල් අර එන මේවකින්. එතකොට මොකද වෙන්නේ? බයිෂේප් එකට වැඩිය බෑක් එක එතකොට ඔයාගේ ලෝ බෑක් එක රිදෙන්න ගන්නවා. එතකොට මේ නීස් මේ හැම දෙයක්ම එතකොට අමාරුයි. මොකද යාර ෆුල් බොඩි එක රිලැක්ස් වෙලා ඔයාගේ ඕන මසල් එකට විතරයි නෙමෙයි ફોකස් කරන්නේ. අර ඕනට වැඩිය ෆුල් ටයිට් කරගත්තාම මුළු ඇඟම එතකොට අර අපිට ඕන මසල් එක මසල් මයින්ඩ් කනෙක්ෂන් එක දෙන්න බෑ. මොකද ඕල්රෙඩි ඔයා ෆුලි බොඩි එකම කනෙක්ට් කරන් ඉන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒක බිගන කෙනෙකුට කියන්නේ අලුතෙන් කරන එක්කෙනෙකුට කොන්සන්ට්‍රේෂන් කර්ල් එක ඕල්ඩ් ස්කූල් එක මේ කරන්න අමාරුයි. එතකොට මේකෙදි මම පෙන්නන්නම් මෙහෙම රයිට් මේ විදිහට ලෙග්ස් දෙක පොඩ්ඩක් වයිඩ් එකේ තියාගන්න. වයිඩ් එක කියන්නේ දැන් මෙහෙම ගද්දි මෙතන ටච් වෙන්නේ නැද්ද? දැන් මෙහෙම තිබ්බොත් එහෙනම් මෙතන ටච් වෙනවනේ. හරිද? මේ විදිහට එළියට. රයිට්. ඊට පස්සේ දැන් මගේ එල්බෝ එක තියෙනවනේ. එල්බෝ එක මෙහෙම ගොඩාක් පාතට යන්නේ නැහැ. මේ කියන්නේ එල්බෝ එක මෙතන නම් දැන් මේ තයි එක තියෙනවනේ. අපි මේ දෙක අතරේ වෙන්න මේ මෙතන. හරිද? ට්‍රයිසෙප් එකකින් පාත මේ කියන්නේ මේ හරිය තමයි මෙහෙම ටච් වෙලා තියෙන්න ඕනේ තයි එකට. ඒත් එක්කම මෙහෙම එළියට නෙමෙයි තියෙන්නේ. එතකොට අපි ගද්දි මෙහෙම එළියට නෙමෙයි තියෙන්නේ. හරිද? එතකොට මෙතනින් මගේ මේ ආම් එක පේනවනේ රිස්ට් එක. මේ මෙහෙම කරලා ටර්න් කරන්න ඇතුළට. මෙතනින් පොඩ්ඩක් ටර්න් වුණාම පේනවනේ. එතකොට ෂෝල්ඩර් එළියට තියෙන්නේ. එතකොට අපේ රිස්ට් එක කෙලින්ම ඇතුළට තියෙනවා. එතකොට අපි ගේන්නේ මේ විදිහට. මෙහෙට. කියන්නේ ඇතුල් පැත්තට තමයි ආම් එක ගේන්නේ. මේ විදිහට ගත්තාම මෙහෙම එළියට නෙමෙයි ගෙනියන්නේ. ඕකේ? මේ විදිහට දැන් කරද්දි මේකෙදි ඔයාලට පහසුම අනිත් එක තමයි පහසුම විදිය මෙන්න මෙහෙම එක ආම් එකක් තියාගෙන ෆුල් රිලැක්ස් එකේ ඉන්න. ෆුල්ලි රිලැක්ස් එකේ. එතකොට තමයි ඔයාලට මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. හරිද? ෆුල්ලි රිලැක්ස් එකේ හොඳ grip එකක් තියාගන්න වෙනදා වගේම. හරිද? මං කියවනේ මේ පොඩ්ඩක් ආම් එක ඇතුළට හරවලා ඊට පස්සේ මෙතනින් උඩට ගද්දි මෙහෙම ෂෝල්ඩර් බ්ලේඩ් එක චුට්ටක් හිමීට මෙහෙම පුෂ් වෙන්න ඕනේ පාතට. නැතුව මෙහෙම ෂෝල්ඩර් බ්ලේඩ් එක උඩ තියාගෙන මෙහෙම කරන්න එපා. ඕකේ? දැන් බලා ගන්න. මේ විදිහට මෙහෙම ගන්නවනේ. ගද්දි මේ ෂෝල්ඩර් බ්ලේඩ් එක පොඩ්ඩක් හිමීට පුෂ් කරන්න ඇතුළට. හරිද? මේ පේනවා. මෙහෙම ඊට පස්සේ මෙන්න මේ ගන්නට ගේන්න. ඕකේ? එතකොට රිස්ට් එක මේ උඩට එද්දි රිස්ට් එක පොඩ්ඩක් කියන්නේ මෙහෙම කරන්න එපා. රිස්ට් එක පොඩ්ඩක් කෙල්නුත් නෙමේ එළියට පොඩ්ඩක් විතර අන්න එහෙම තියාගන්න 1-2 seconds වගේ පෝස් කරලා ඊට පස්සේ රිලීස් කරන්න. මේ විදිහට මම මේ අතිනුත් පෙන්නන්නම්. ඒ තමයි ඕකේ. ඊට පස්සේ තියාගත්තා.
දැන් මේ මගේ තියෙනවානේ මං කිව්ව නේද ආම් එක මෙහෙම එළියට නෙමෙයි මෙහෙම ඇතුළට තියෙන්න ඕන හරිද මෙහෙම ගත්තා මේ ගානට ඕකේ ඊට පස්සේ රිලීස් කරා සයිස් දෙකක් තුනක් අනිත් එක තමයි මම හොඳම එක්සර්සයිස් එක තමයි මම කරන හැමර් කර්ල් එක එහෙම නැත්නම් ෂොට් මෑන් එක. ෂොට් මෑන් එක කියන්නේ දැන් මෙහෙම කර්ල් එක ගත්තා. ඊට පස්සේ මෙහෙම ටර්න් කරා පාතට දැම්මා. ඒකත් වාගේ බයිසෙප් ඉනර් අවුටර් ෆෝරාම් ඒ ඔක්කොටම කියන්නේ එන්ගේජ් කරගන්න පුළුවන්. ඒ වගේම බෙනිෆිට්ස් වාගේ ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරගන්න එහෙම ගොඩාක් වැදගත් ෂොට් මෑන් කර්ල් එක. ඉතින් හැමර් කර්ල් එකයි මේක ෂෝට් හෙඩ් එකයි ලොන්గ్ හෙඩ් එකට එක්සර්සයිස් දෙකයි හොඳටම ඇති. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඕන නම් මගේ ටෙක්නික් ෆෝම් ඕන නම් subscribe කරන්න අනිවාර්යෙන් channel එක comments කරන්න මොනවද මගේ වැරදි මමත් කැමති දැනගන්න ඔයාලට මොනවද දැනගන්න ඕනි ඒවත් comment එකක් දාන්න. Thank you.